ගැනීම සම්බන්ධයෙන් කතා කරනකොට ඇත්තටම අධ්‍යාපනය කියන එක තීරණය වෙන්නේ තමන්ගේ උනන්දුව උත්සාහය තියෙන කැමැත්ත සහ පරිසරය අනුව. නමුත් අපිට කෙනෙක්ගේ නැත්තම් දරුවෙක්ගේ කේන්ද්‍රය පරීක්ෂා කරලා බලලා එයා අධ්‍යාපනයෙන් පහසුවෙන් අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගන්නවද නැත්තම් තරමක් ශක්තියක් වෙහසක් දරන්න ඕනද කියන එක බලන්න පුළුවන් අධ්‍යාපනයේ ලබන ආකාරය පිළිබඳ කෙනෙක්ගේ කේන්ද්‍ර සටහන දිහා බලලා. ඇත්තටම අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රාථමික අධ්‍යාපනය ගැන කතා කරොත් පස්වෙනි කොටුව තමයි අධ්‍යාපනය ගැන කියවෙන තැන. පස්වෙනි කොටුවේ සුබදායි ග්‍රහයෝ කෙනෙක් හෝ යෝග වෙලා හෝ හිටියොත් අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනය ටිකක් පහසුවෙන් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. සුබ ග්‍රහය හැටියට ගන්න පුළුවන් විශේෂයෙන්ම සඳු, බුධ, ගුරු, කේතුත් අධ්‍යාපනයට යම්කිසි උදව්වක් දෙනවා. ඉතින් ඒ වගේ සුබ ග්‍රහයෝ හෝ පහ අධිපති බලවත්ව හෝ හිටියොත් ප්‍රාථමික අධ්‍යාපනය පහසුවෙන් කරගන්න පුළුවන්. ඊළඟට උසස් අධ්‍යාපනය ගැන කතා කරන්නේ 9 වෙනි කොටුවේ. 9 වෙනි කොටුවේ සුබ ග්‍රහයෝ හිටියොත් හෝ 9 බලවත් නම් 9 අධිපති බලවත් නම් උසස් අධ්‍යාපනය පහසුවෙන් කරගන්න මම්මාවත් පෑදෙනවා. එතනත් යෝග වෙලා හෝ තනිව හෝ සුබ ග්‍රහයින් සිටියොත් විශේෂයෙන් බුධ, සඳු, ගුරු, රවි ඒ වගේ ග්‍රහයෝ හිටියොත් උසස් අධ්‍යාපනයක් පහසුවෙන් කරගන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ඔයාගේ කේන්ද්‍රයේ තියෙන දශාවත් අනුවත් අධ්‍යාපනයේ ළමා කාලේ සුබ දශාවක් අධ්‍යාපනයට උදව් දෙන දශාවක් තිබුණොත් අධ්‍යාපනය හොඳින් කරගන්න පුළුවන්. අධ්‍යාපනයේ උදව් දෙනම දශා තමයි බුධ, ගුරු වගේ දශා තියෙනවා නම් අධ්‍යාපනය ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. කේතු, රවි, සඳු වගේ දසත් අධ්‍යාපනයට ලොකු නරක බලපෑමක් ගෙන දෙන්නේ නැහැ. ඒක නිසා ඔබේ දරුවාගේ හෝ ඔබේ කේන්ද්‍රයේ අධ්‍යාපනය සම්බන්ධව මොන වගේ උදව්වක්ද කේන්ද්‍රයෙන් ලැබෙන්නේ කියන එක බලා ගන්න එක වටිනවා. මොකද ඒ අනුව අපිට එතකොට අපි මොන විදියටද අපේ ශක්තිය යොදවන්න ඕනේ කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මොන තැනකටද මොන වගේ රැකියාවක්ද අනාගතයේ තෝරාගත යුත්තේ, තෝරා ගන්න ලැබෙන්නේ සහ ලැබෙන්නේ මොකක්ද කියන අදහස අපිට කේන්ද්‍රය පරීක්ෂා කරගෙන දැනගන්න පුළුවන්.